දුරුතු පුර පසළොස්වක පොහොය වැදගත් සිදුවීම්. වර්ෂයේ මුල්ම මාසය මෙන්ම ලංකාවාසී අපට ඉතාමත් වැදගත්ම පොහොයක් වන්නේ බුදුරජාණන් වහන්සේ ලංකාවට පළමුවරට වැඩි දුරුතු පොහොය දිනයේ වන නිසාය. මහියංගනයේ පිහිටි මහානාග නම් උයනේ යක්ෂ සහ නාග ගෝත්‍රිකයන්ද පිරිසක් අතර අරගලයක් හටගෙන තිබුණි. බුදුන් වහන්සේ එහි වැඩමකොට ඔවුන් ඇමතීමට උත්සාහ දරුවද තමන්ගේ පරිසරයට පැමිණ අමුත්තා කරදරයක් යැයි සිතූ යක්ෂයෝ අවි අමෝරාගෙන බුදුන් වහන්සේට එරෙහිව නැගී සිටියහ. යක්ෂයින් දමනයට නම් ඔවුන් බියට පත් කර සිටිය යුතු බව සිතූ බුදුරජාණන් වහන්සේ වර්ෂාව අකුණු සහ මහා මේඝයක් ඇති කර යක්ෂයින් බිය වද්දවා පසු ඔවුන්ගේ බිය පහ කළ බව සඳහන් වේ. පසුව යක්ෂයින් ගිරිදිවයිනට පලා ගිය බවද සඳහන්ය. එහි පැමිණ සිටි සුමන සමන් නම් දෙවියන් පූජාවට සුදුසු දෙයක් ඉල්ලා සිටි විට බුදුහිමියන් කෙස් පිටක් ලබා දී ඇති අතර සුමන දෙවියන් විසින් බුදුරජුන් වැඩ සිටි ස්ථානයෙහිම එම කේශ ධාතු තැන්පත් කොට අඩි 10ක් උස ස්තූපයක් කර වූ බව ඉතිහාසයේ සඳහන් වේ. නිගුණ හෙවත් මහියංගන චෛත්‍ය එම ස්තූපයයි. කැලණි පෙරහැර පැවැත්වෙන්නේද දුරුතු මාසයේය. බුදුරජාණන් වහන්සේ පළමුවරට ලක්දිවට වැඩමවීම තුම්බෑ ජටිල දමනය සිදුවේද දුරුතු පුර පසළොස්වක පොහෝ දිනයේය. සියලුම දෙනාට නිදුක් නිරෝගී සුබ දවසක් වේවා. තෙරුවන් සරණයි.